ආහාර හෝ කෑම කියපු ගමන් ඔයාගේ ඔළුවට ආවේ ද්‍රව්‍යමය වශයෙන් හෝ පානයක් ලෙස ලබාගත හැකි ආහාර නේද? ඒත් ඔබ දන්නවද බෞද්ධ දර්ශනය තුල තථාගතයන් වහන්සේලා දේශනා කරන පරිදි ඔබ දන්නා ආහාර කාණ්ඩයේ වගේම නොදන්නා තවත් ආහාර කාණ්ඩ 3ක් සමග සමස්ත ආහාර කාණ්ඩ 4ක් තුලින් මේ ජීවිතයට අයත් මේ ශරීරය පවත්වාගෙන යන වගේම සංසාර ගමනත් ඉදිරියට රැගෙන යන බව. අද මාතෘකාවට ඔන්න මම මූලාශ්‍රය කරගන්නේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තේන පුත්තමංස සූත්‍රය. ඒ විතරක් නෙවෙයි මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය, ඒ වගේම අභිධර්ම පිටකයේ සිත හා කය අතර පවතින සබඳතාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී ආදී වශයෙන් තව බොහෝ ස්ථානවල මෙම සිව්වැදෑරුම් ආහාරයක් පිළිබඳව දේශනා අහන්න පුළුවන්. ආහාර ගැන ඇසූ පමණින්ම අපේ ඔළුවට එන්නේ බත් පිඟානක්, එළවලු, මස්, මාළු, කිරි, බිත්තර ආදී දේවල්. තථාගතයන් වහන්සේලාගේ දේශනාව වන්නේ මුඛය හරහා ගනු ලබන පාන වර්ග, කෑම වර්ග මේ සියල්ල සිව්වැදෑරුම් ආහාරයක එක් ආහාරයක් පමණක් බවයි. එනම් සිව්වැදෑරුම් ආහාරයෙන් පළමු ආහාරය වන්නේ කබලින්කාර ආහාරයයි. බුදුරජාණන් වහන්සේ පුත්තමංස සූත්‍රයේදී මෙම ආහාරය පිළිබඳව විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. මහණෙනි, මව්පියන් යුවලක් තම එකම දරුවා සමග කාන්තාරයක් තරණය කරනවා යයි සිතන්න. අතරමඟදී ඔවුන්ගේ ආහාර අවසන් වනවා. මේ අතර ආහාර හා ජලය නොමැතිවීම හේතුවෙන් කුඩා දරුවා මරණයට පත්වනවා. කුසගින්නේ මී යනවාට වඩා මියගිය දරුවාගේ මාංශ ආහාරයට ගෙන කාන්තාරෙන් එතර විය යුතු බවට මාපියවල තීරණය කරනවා. අවබෝධය පිණිස මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔවුන් දරුවාගේ මස් ආහාරයට ගන්නේ කැමැත්තෙන්ද? රසය පිණිසද? ආශාවෙන්ද? නැහැ මිත්‍රවරුනි. මෙතන ඒ කායන අරමුණ වන්නේ පංචස්කන්ධයේ පැවැත්ම පමණයි. එසේනම් ඔබට මනාව පැහැදිලි ඇති. ඔබත් මමත් දන්නා මුඛය ආධාර කරගෙන ශරීරයට ගනු ලබන සියලුම ආහාර පාන වර්ග මේ සියල්ල අයත් වන්නේ කබලින්කාර ආහාරයට. එකී ආහාරයේ මූලිකම අරමුණ පංචස්කන්ධයේ පැවැත්ම. බුදුවරුන්ගේ දේශනාව පරිදි සරලවම කීවොත් සත්වයා ඉපදීමේ සිට මරණය දක්වා යන ගමනේදී ශරීරයේ පැවැත්ම සඳහා ගනු ලබන ආහාර තමයි කබලින්කාර ආහාර ලෙස හඳුන්වන්නේ. සිව්වැදෑරුම් ආහාරයේ පළමු අංගය තමයි අපි අද කතා කළේ. මේ පිළිබඳව ඔබ සතුවත් කරුණු ඇති වීඩියෝවට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝවේ සඳහන් කරුණු ඔබට පැහැදිලි නම් ලයික් එකක් දාන්නත්, ඔබේ යහළුවන් අතර වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. නැවත හමුවෙමු. ගිහින් එන්නම්. ජය වේවා මිත්‍රවරුනි.